මිත්‍රවරුනි ගංවතුර බැහැගෙන යනවා. අපේ ජීවිත දැන් අඩි දෙක තුනක් පිටුපස්සට යනවා. හරි හම්බ කරපු දේවල් අපිට නැති වෙලා ගියා. ඒවා ආයේ යථා තත්ත්වයට පත් කරගත්තත් අපිට ආයේ නැති වුණු ජීවිත ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ මිනිස්සු ස්වාභාවික විපතකින් නම් මැරුණේ නැහැ. ඒ සියල්ල මනුෂ්‍ය ඝාතන. ඒ ඝාතකයාගේ ඊළඟ සැලැස්ම ඔබේ ගමට රිංගන එක. රතු තරුව කැප් දාගෙන ක්ලීන් ශ්‍රී ලංකා ටී-ෂර්ට් ඇඳගෙන ඊළඟ ඡන්ද කැම්පේන් එකට ඝාතකයා ගමට එනවා හිතවතුනේ. සති දෙකකට ආසන්න කාලයකට පෙර ලෝකයේ ප්‍රධානතම කාලගුණ විශ්ලේෂකයන් කළ අනතුරු ඇඟවීම් පයිසකට මායිම් නොකර මිනිසුන් මැරෙන තෙක් බලා සිටි බලලෝබියා හෙට දවසේ ඔබේ ගමට එන්න නියමිතයි හිතවතුනේ. මේ කාලකන්න මිනිස්සු ආයත් වැඩට බැහැලා. නජිත් වියරු වැටිලා. ආයත් සට්ටම්විය සුපුරුදු හේදිල්ලට බැහැලා. උන් කියනවා මේ මොහොතේ දේශපාලනය කරන්න එපා කියලා. මේවට හිනාවෙන්න ඕනේ කොහෙන්ද හිතවතුනේ? මිනිස්සු අසරණ වෙද්දි රටට ඩොලර් ටික වෙන්න එපා කියපු ගුණමකෝ අද බලයට ඇවිත් අපිට වැදි බණ කියනවා. අපි ඒ දේවල් එකින් එක බලාගෙන යමු හිතවතුනේ. මේ ගම් වතුර ඇති වෙලා තිබෙන නායයන් ස්වභාවික විපත් කියලා කිව්වට මේක ස්වභාවික විපත් නෙවෙයි. පසුගිය කාලේ පුරාවටම පැවති පාලනයන් සහ පාලකයන් තමගේ දේශපාලන වමනාව වෙනුවෙන් තමගේ කෑදර බල වමනාවන් වෙනුවෙන් තමගේ කෑදර ලාභ වමනාවන් වෙනුවෙන් ගනු ලැබූ ඉතාමත් වැරදි සාගත පරිසර විරෝධී ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්න තිබෙන්නේ. නමුත් කනගාටුවට කරුණ මේ පහුගිය දිනවල ඇතිවෙච්ච ඒ හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න රජයක් විදිහට ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් අයුරින් පූර්ව සූදානමක හිටියේ නැහැ. මේකදී අපේ පුළුවන් හැටියට විතරයි හොඳේ. කල්පනා ඔව්. ආණ්ඩුවේ කට්ටිය උඩින් ගිහලා යන විතරනේ. ඉතින් එන්නේ නැහැ. ඇත්තටම කියන්න කනගාටුයි උඩින් ගියපු අය උඩින් ගියා. හෙලිකොප්ටර් වලට වියදම් කරපු ඉන්ධන වල වියදමත් පාඩු වෙන මට්ටමට තමයි ඒ අය උඩින් ගියේ. බිමින් ගියපු අයත් එහෙමයි. විනෝදෙට මේ දේ කරපු අයත් ඉන්නවා. ඊට වඩා සමාජ සත්කාරයක් හැටියට මේ කටයුත්තට මැදිහත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහන කණ්ඩායමට පුළුවන්කම ලැබුණා. මේ ගංවතුරෙන් යට වෙච්ච ජනතාව හැම තැනම මේ අපි ගිය ප්‍රදේශයේ හැම තැනම කියන්නේ මේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන මේ ආහාර පාන ආදී දේවල් නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියලා. සමහරු කියන්නේ ග්‍රාම සේවක මහත්තයෙක්වත් මේ පැත්තේ නැහැ කියලා. මේ බලධාරීන්ට කියන්නේ පුළුවන් තරම් සම්බන්ධීකරණයක් හදාගෙන පුළුවන් තරම් ඉක්මනට මැදිහත් වෙන්න කියලා. සනීප වෙච්ච අය උඩ තට්ටු වල ඉන්නවා. ඒගොල්ලන්ව එහාට මෙහාට ගෙනියන්න අමාරුකම් තියෙනවා. ඇත්තටම මේක රජයේ මැදිහත් වීම නැහැ. අපිට පේන විදිහට වෙන් කළ දෙන මුදල් ප්‍රතිපාදනත් ප්‍රමාණවත් නැහැ. අපි යන හැමතැනම ජනතාව කියන්නේ ඔයගොල්ලෝ තමයි ආවේ, ඔබතුමා තමයි ආවේ. පින් දෙනවා, ස්තුති කරනවා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ සතුව තමයි සල්ලි තියෙන්නේ. ආණ්ඩුව සතුව තමයි යාන්ත්‍රණයක් තියෙන්නේ, ආයතන තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ. ඒ නිසා රජය ආණ්ඩුව මේකේ මැදිහත් වීමේ පංගුව මීට වඩා බරට ගන්න ඕන. ඔන්න ජනතාවට ආදරය කරන නායකයාගේ ඉඳන් ඇමතිලාගේ තරම. එදා එහෙම ආණ්ඩුවල කකුල් වලින් නැදලා මිනිස්සුන් කුලප්පු කරලා පාරට ගෙන්නපු එයාලා අද අපිට කියනවා හිතවතුනි මේ මොහොතේ දේශපාලනය කරන්න එපා කියලා. තමුත් ඒකම ගොවි පුතා බලයට ආව ගමන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ වහලා දැම්මා. ඒක නවීන තාක්ෂණයේ තිබුණු ආයතනයක්. ගම් කබරින්ට මොනවටද මිත්‍රෝනි තාක්ෂණය? උන්ට පුළුවන් හිටගෙන ප්‍රොජෙක්ටර් එකක් දාලා ගම් වතුර දිහා ඔහේ කට අරගෙන බලාගෙන ඉන්න. නාය යන එක දිහා ඔහේ බලාගෙන ඉන්න. මිනිස්සු මැරෙන එක දිහා ඔහේ බලාගෙන ඉන්න. උන්ට සැටලයිට් වැඩක් නැහැ. උන් දන්නේ එන කෝල් එකත් මීඩියා එකට පේන්න මල්ලි මල්ලි කියලා සංදර්ශනයක් දාන එක විතරයි හිතුව. තංගවේලු කියන ගමේ ඉන්නවලු මල්ලි. ඔව් තාංගුවේලු. ඔව්. අයිකරාට දාලා බිල්ඩින් එක අකමැති පිටත් පිටියේ වෙලා ඒකට ඉඳන් ඉන්නේ නැහැ. නමුත් මේ අනිත් ඔක්කොම ඉස්කෝලේ ගිහලා ඒ ඉස්කෝලේ දැක්ක තියෙනවා. දැන් ඒ නතර වෙච්ච අය තාම ගේන්න පුළුවන් බෝට්ටු යන්න බෑනේ. තාම වතුර ගිහින් නැත්නම්. ඕක වෙන්න බෑ. අර රෆල් ට්‍රක් යන්න පුළුවන්. ටිපර් වගේ යන්න පුළුවන්. දැන් ටිපර් තියෙනවද උතන? ටිපර් ටිපර් තියෙනවද? මරු ජනාධිපති අයියා. රටේ තරුණ කොල්ලො කෙල්ලො ටික නොහිටින්න අද විපතට පත්වෙච්ච මිනිස්සුන්ට කන්න බොන්න නෑ. තවමත් මිනිස්සු තැන්තැන්වල හිරවෙලා. මුන් එකකුටුවත් ඒවයි ගානක් නෑ. හැබැයි ෆොටෝෂූට් තියෙනවා. හිටගෙන පැයගණන් ඉන්නවා කියලා සංදර්ශන කරනවා. මහා බාණ්ඩාගාරයේ සල්ලිදාගෙන හිටියා. ගුවන් හමුදාව සතුව තිබුණු ගුවන් යාන ටික අලුත් වැඩියා කරලා නෑ. ඒකිනුත් අපිට වටිනා රණවිරුව හිමි වුණා. හැබැයි ඊයේ රෑ සුපුරුදු කයිවාරුව ගහනවා මැරුණු අයට පණ දෙන්න පුළුවන් නම් ඕන දෙයක් කරනවා කියලා. අනුර ඔය වගේ සුරංගනා කතා ඔයා කියන්න අනුර ඔයාගේ ඔය සට්ටමි සෙට් එකට. මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉඳලා දැන් මගුලක් කියවනවා. ඔය හිතන්නේ අපි හාව කියලා දහලු. සති දෙකක් තිස්සේ පණිවිඩේ ඇවිත් ඒක ගණන් නොගෙන ඉඳලා වෙන මාධ්‍ය සංදර්ශන දාලා දැන් මගුලක් කියනවා. මිත්‍රවරුනි
මුන් එකෙකුටවත් සදාචාරයක් නෑ. කන්ටේනර් හඳුනා චොපර් එකේ මඩ කලපු යනවා. අගමැති අර ඕලෙවල්වත් නැති එරංගයයි මිනිස්සු මෙච්චර කරදරයට පත් වෙලා ඉද්දි කැකිරි පලනවා මාධ්‍ය ඉස්සරහා. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි ලිප්ස්ටික් එකම ගාගෙන රතුතරුව කැප් එකක් උද්දාගෙන ගම් වතුර බලන්න එනවා. වසන්තයා මැද්දට පැනලා බෝට්ටු පදින්න කතා කරනවා. විමල් උපදෙස් දෙනවා. තමන් දන්න මිනිස්සුන්ට කතා කරලා බෝට්ටු ටිකක් එවන්න බෑ. අනිත් එක තමයි ජනාධිපති කියන තක්කඩිය අනිත් රටවල් කතා කරනකන් මූණ පුලුටු කරගෙන පෑම් පෑට ෆොටෝස් දම්මනවා. එක අතකට මුන්ට වෙන රටකට කතා කරලා උදව් ගන්න පුළුවන් යවුන්ද? රටේ මිනිස්සුන්ට බොරු කියන්න විතරනේ මුන් දන්නේ. අර ජගත් මනුවර්ණ කියන එක මාලිගාවේ බත් පාර්සල් ටික උස්සලා උගේ වගේ බෙදනවා. අන්න ඒ වගේ වුණු ආපදා කළමනාකරන කමිටුවටත් දාලා. හිතවතුනි, ඔබට මතකද ඔය ජනාධිපති කියන හාදයා රනිල් ඊජිප්තුවේ පරිසර සමුළුවකට යද්දී හැසිරුණු විදිය? අපිට ඒවා හොඳට මතකයි. ඊජිප්තුවේ රජිනගේ මලගෙදර මොන විකාරද ගරු මන්ත්‍රීතුමනි මේක? මේ වෙලාවේ අපි මේ පරිසර සමුළුවට යන්න වෙලාවද මේක? මේ වෙලාවේ රජිනගේ මලගෙදර යන්න වෙලාවද? මේක මොකද්ද? රටක් හැටියට ඛේද වාචකයට මුහුණ දීලා තියෙන වෙලාව. කන්න නැතුව දරුවෝ හූල්ලනවා. ලෙඩ ඇඳ බෙහෙත් නැතුව අම්මා තාත්තා වේගුලේවල මැරෙනවා. තමන්ගේ කුසිකර්ම බිම් විනාශ වීම හිත කොටගෙන ගොවියෝ කම්පාවෙන් ජීවත් වෙනවා. තරුණ පරම්පරාවට තිබුණු රැකිය නැති වෙමින් තිබෙනවා. එහෙම තිබෙදී ජනාධිපතිවරයා මාලදිවයින කතානායකත් එක්කම කරගෙන යනවා. මොනවද මේ? ගං කබරින්ට කොහෙද ඔවගේ අගේ තේරෙන්නේ? උන් හිතන්නේ හස්ත මුද්‍රාව දාලා කතා කළාම ආසත් පොළොවත් රවට්ටන්න පුළුවන් කියලා. අනුර අන්න ඔයා ජාතිය ඇමතු එක කෙසේ වෙතත් ඔයාගේ ජාතිය නම් යාළුවෙක් අමතලා තිබ්බා. හෙට අනිද්දා ටී-ෂර්ට් ගහගෙන ගමට වරෙල්ලා අපේ මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ උඹලට අමතන්න. රටේ අනිත් මිනිස්සු මේ විදිහේ වැඩපිළිවෙලක් පටන් ගත්තේ නැත්නම් උඹලට මේ වෙනකන්වත් යාන්ත්‍රණයක් නැහැ. ඒ මිනිස්සු හදපු කෑම බීම ටික එකතු කරපු බඩු ටික දී ගන්න ක්‍රමයක් උඹලට නැහැ. ගත්ත ගමන් දුන්න රජේ නිවාඩු. හදිසි නීතියක් ඇඳවන්න කොන්දක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට සල්ලි පාස් කරගන්න බෑ. කරදර පටන් ගත්ත වෙලාවේ හමුදාවට මේක බාර දුන්නේ නැහැ. හැබැයි මීටින් තිබ්බා. ඇයි අනුර ඔයාලා තාම හමුදාවට බය? මට අමතක වුණා. ත්‍රස්තවාදියෝ කොහොමද හමුදාවට බයයිනේ? අපි ඒක දන්නවා. ඔයා ඡන්දෙට කලින් කොහොමද අනුර කිව්වේ? නව තාක්ෂණයේ ඔස්සේ කාලගුණයේ දේශගුණයේ ගැන කලින්ම තොරතුරු දැනගන්නවා කියලා. ඔහෙලා දන්න එකම තාක්ෂණයේ Facebook එකේ මඩ ගහන්න. අපි දැක්ක නජිත් ගානට සට්ටැබියෝ ටික ෆෝම් කරලා. අර කෑම පාර්සල් ටික හදලා දුන්න මිනිස්සුන්ට මඩ ගහලා තිබ්බේ. කෑම උයන තැනට අර අම්මන්ඩිලා ටිකක් ආධාර හිඟන්න දැම්මෙව්වා. ඊට පස්සේ අනිත් මිනිස්සුන්ට මේ වෙලාවේ දේශපාලනය කරන්න එපා කියලා පෝස්ට් දැම්මෙව්වා. තමුසට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලවත් නැද්ද අනුර? හිතවතුනි, අවුරුදු 50කට පස්සේ හැදුණු විපක්ෂය ගැන නම් හරිම ආඩම්බරයි. අපිත් ඒ විපක්ෂය වීම ඊටත් වඩා ආඩම්බරයි. විපක්ෂයේ ඔක්කොම කිසි විවේචනයක් නැහැ. එයාලා වැඩ. සජිත් නාමල් දිලිත් සියලු දෙනා එළිය බහැලා වැඩ. ගොවි පුතා උපදෙස් දෙනවා. මිනිස්සු හදාගෙන ගියේ කෑම ටික දී ගන්න බෝට්ටු ටිකක් හොයලා දෙන්න ආණ්ඩුවට බෑ. මේ වෙනකන් එහෙම දෙයක් ගැන අදහසක් උඹලට නැහැ. උඹලා ඔක්කොම ෆේල්. උඹලා ඔක්කොම මහ ජරා සත්තු ටිකක්. වරෙල්ලා රතුතරුව ගහගෙන ගමට ක්ලීන් ශ්‍රී ලංකා ගහගෙන වරෙල්ලා ආයෙත්. හිතවතුනි, මුන් ගමට එන්නේ අපේ මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉඳලා. එහෙම එවුන්ට සලකන්න ඔයාලා බලා ගන්න ඕනේ. ආයේ අමුතුවෙන් ලෝකෙන් ආධාර ඉල්ලන්න දෙයක් නෑ. පැලවත්තේ account එකෙන් උඹලට කොච්චර දේවල් කරන්න තිබුණාද? රට ඉන්න හරක්ට තේරෙන්නෙත් නෑ. බොහොම උජාරුවෙන් සල්ලි එවනවා පළවෙනි වතාවට ආණ්ඩුව විශ්වාස කරලා කියලා පෝස්ට් දානවා. බලාගෙන හිටපල්ලා. රටේ මිනිස්සුන්ට බෙහෙත් පෙත්තක් නෑ. මුන් රටේ සල්ලි වියදම් කරන්නේ උන්ගේ කැබ් ගන්නයි වෙන මගුල් වලටයි. රට ඉන්න උඹලා තමයි ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට යන එනමන් නැති කරන්නේ. හිතවතුනි, හෙට අනිද්දා වෙද්දි එළවලු වගේ දේවල් හිඟවේවි. හාල් නම් ඉතින් අර හඳුන්න ලයිසන් නැතුව ගෙනාපුවා තියෙනවනේ. අන්න එක ගැනත් හිතලා දේවල් මිලට ගන්න. මේ වෙලාවේ අනිත් මිනිස්සයා ගැන හිතන්න. අපිට ඉන්නේ අපි විතරයි හිතවතුනි. ඒක මේ ආණ්ඩුව අපිට ඔප්පු කරලා පෙන්නවා. අහිංසක මිනිහගේ කෙහෙල් කන පටවගත්ත වසන්තලා අද සංදර්ශන දානවා. අවතැන් වෙච්ච මිනිස්සෙකුට බත් කටක් දෙන්න ලෑස්ති නෑ. හැබැයි විපක්ෂ මිනිස්සු දෙන කෑම වේලට මඩ ගස්සනවා. අපිට තව කැතම කැත දෙයක් ආරංචි හිතවතුනි. ඩයලොග් එකකිනුත් කැතම කැත වැඩක් කරලා තියෙනවා. සමහර තැන්වලට සිග්නල් ජෑම් කරලා. බොහොමයක් පණිවිඩ නොෙන්න හේතුව අන්න ඒක. මේවා ආණ්ඩුව දැනගෙන තමයි හිතවතුනි උනේ. රටේ අනිත් මිනිස්සු බත් කටක් හදාගෙන වතුර බෝතලයක් අරගෙන යද්දි ඔන්න ජනතාවාදී නායකයාගේ වැඩ. අහස පොළව උහුලන්නේ නැහැ හිතවතුනි මේ වගේ අපරාධ. ඒ කරපු කැත වැඩෙන් කී දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්නේ නැද්ද? මේ සියල්ල සිද්ධ වෙන්නේ අනුර ඇතුළු මාලිමා නඩය හොඳින්ම දැනගෙන හිතවතුනි. ලංකාව දුවන්නේ බිස්නස් කාර්යෝ ටිකකට ඕන විදියට. අනුර තමුසෙගේ නල්ලමලේ ආණ්ඩුවයි මේ නැතිවෙච්ච ජීවිතවලට වග කියන්න ඕනේ. එදා තොරතුරු ලැබිලා තියෙද්දි පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තා වගේ මේ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියක් දැනුවත් කරලා තිබුණා. තමුසෙගේ නල්ලමලේ ආණ්ඩුවයි ජනතාව දැනුවත් කළේ නැහැ. ආරක්ෂිත ක්‍රියාමාර්ග කිසි දෙයක් තමුසෙලා ගත්තේ නෑ. අවසානයේ දා පාස්කු ප්‍රහාරය වෙලාවේ වගේ මාධ්‍යට ඇවිත් කියනවා ගලයි කියලා හිතුවට මෙහෙම ගලයි කියලා හිතුවේ නෑ කියලා.
විලි ලැජ්ජයි අනුර. හිතවතුනි තත්ත්වය පහවගේ වහම උද්දච්චකම හිවහාගිය මේ ආණ්ඩුවේ එම පැහැරහැරීම පිළිබඳව කොමිෂන් සභාවකින් සොයා බලා තරාතිරම නොබලා මහා එකාගේ සිට සියලු දෙනාටම අමතක නොවන පාඩමක් කියා දෙන්න ඕනේ. අපි ඒකට සටන් කරන්න ඕනේ. අනුර අපි ඔහෙට කිව්වනේද නොවැම්බර් 21 ඉඳන් ඔහෙගේ විලාව පටන් ගන්නවා කියලා. ඔහෙට දැන් නිින්දක් ලැබෙන්නේ නැහැ. විලාප ඇහෙන්න ඕනේ. හීනෙන් ගම් වතුර ඇවිත් ඔහෙ බය වෙන්න ඕනේ. දැන අපේ මිනිස්සු මරාගත්තට ඔහෙට ශාප වෙන්න ඕනේ අනුර. දැන් ඔයාගේ කවුන්ට්ඩවුන් එක පටන් අරන් තියෙන්නේ.